කොහමද මේ නතර ඉන්නව මෙතන. ඔන්න අපි අති දෙක තුනකට විතර පස්සේ ආයෙ ට්‍රැවල් එකක් පටන් ගත්ත වීඩියෝ එක. ඔයගොල්ලෝ තම්මිල් එකේ දකින්න ඇති අපි අද යන්නේ පැල්මඩුල්ලේ තියෙනවා කිරින්දියල්ල කියලා දියල්ල. ඒක බලන්න තමයි යන්නේ. ඒකට යන්න තියෙන පාර තියෙන පැල්මඩුල්ල ටවුන් එකේ ඉඳලම ගංකන්ද ඉස්කෝලේත් එක්ක හැරෙන්න තියෙන්නේ. පැල්මඩුල්ල ටවුන් එකේ ඉඳලම කිලෝමීටර් 7ක් වගේ තමයි තියෙන්නේ. මේ අපි දැන් මේ පාර හොයාගෙන යනවානේ. ටිකක් ඇතුළට ඇවිල්ලා ඉන්නේ අපි. දැන් මේ පාර වැරදුනා වගේ කියලා හිතෙනවා. අපි ඉස්සරහට ගිහලා බලමු. අන්න හරි. කිලෝමීටර් 7ක් කියලා තමයි Google Maps එකේ පෙන්නන්නේ. පාරවල් දෙකක් තිබුණා. අපි එකේ යට පාරේ තමයි ආවේ. අනිත් එකේ තියෙන්නේ පන්සලට යන්නේ. අපි ගිහලා බලමු ඉස්සරහට. මොකද තියෙන්නේ කියලා. ආත් ඇවිල්ලාම නැහැ. බලමු අදාවට එන්නේ. ඉතිරි කිරිඳි ඇල්ලද? ඔව්. අක්කේ කිරිඳි ඇල්ලට කොහෙන්ද යන්න තියෙන්නේ? මේ පාර දිගේ හැරෙන්න ඕන නැද්ද? හරි thank you. දැන් 3-4කටම බැස් වෙනවා. කොහෙද මේ පැල්මඩුල්ල ටවුන් එකට ටවුන් එක තියෙන්නේ. ඔතේ අර මේ පැත්තට බලාගෙන යන්න දන්නේ නැහැ මම. ඔල්ලම කොහොමද අයිනේ? අර ආයෙටම අර පැත්තේ වහිනවා. හොඳ අපිටත් තව ටිකකින් නාන්න වෙනවා. ඉක්මනට ගියොත් ඉක්මනට යන්න වෙයි වගේ. අපි ගිහිල්ලා බලමු. පොඩි කෝවිලක් හම්බ වෙනවා. එන්න කෝවිලක් තියෙනවා. ඒකේ පරණ කෝවිලක් අර. මෙන්න මේ පේන ස්ථානින් තමයි පල්ලෙහාට බහැලා යන්න තියෙන්නේ. පල්ලෙහාට පඩිපෙළ ටිකක් තමයි තියෙන්නේ. මෙතන ඉස්සරහින් වාහනේ නවත්තන්නත් වාක්‍යයක් ඔය හදලා තියෙනවා. බලන්න හදලා තියෙන්නේ. තව ටිකක් උඩහට යනවා මේ. තව ටිකක් උඩහට යනවා අරක දැක්කේ නැහැ. මම යාන්තම් බෝඩ් එක දෙක කනවට වගේ. එන්න මම ඉස්සරෙන්. පඩිපෙළ නරඹුම් මැදිරියට යන්න. හොයාගන්න බෑ කියන විදිහට මේ දැන් අපේ ටික වේලිලා තියෙනවා. එන උඩ තියෙනවා මේ වාහන නවත්තන්න කියලා ලොකු වාහන නම් බයික් වගේ තමයි නවත්තන්න පුළුවන්. බයික් ට්‍රිවිල් එකක් වගේ දැම්ම හැකි. කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ටිකට් ගන්න ඕනේ. ටිකට් එක එක්කෙනෙකුට රුපියල් 100ක් වෙනවා ටිකට් එක. මේ ටිකට් එක යන්න තියෙන්නේ මෙන්න මේ වගේ මේ අර කියන්න දෙන දැල් වලින් වට කරලා තියෙන පොඩි පාරක් තියෙන්නේ පඩිපෙළක් තියෙන්නේ. නරඹුම් මැදිරියට පඩි 100ක් තියෙනවා ඌවා. එතන ඉඳලා පල්ලෙහාට යනවා නම් තව එහෙම පානින් නැතුව මීටර 500ක් විතර යන්න ඕනේ දියැල්ල පාමුලට යනවා නම්. ඇදගෙන. අනේ තියෙන නරඹුම් පඩි. එතන උඩ ගේට්ටුවක් එහෙම දාලා වහලා තියෙන්නේ මේ පල්ලෙහාට එන්න බෑ. මොන නරඹුම් මැදිරිය. එතනට නම් ළඟයි නේද? එතනට නම් ළඟයි. කිරින්දියල් නේගොඩ මේ පඩිපෙළ එන්නේ නැත්තේ කොහෙද? හදලා නේද? අනේ ලස්සන. මෙන්න තියෙනවා අර පොට් එක. වැස්සේ කියලා අවුලක් නැහැ ආවට බලන්න. අනේ නියමයි. වාසි හැදෙන ඇල්ල. දිගට ගලනවා සුදු. කැලෑදෙල් ගහක් තියෙනවා. කැලෑදෙල් ගහක් එක්ක තියෙන පොඩි මම හිතන්නේ මාකර එකක් තියෙනවා. තියෙන්නේ කොහොමද? ගේ නෙමෙයි යන්න තියෙන්නේ නේද? ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මෙතනින් තියෙනවා පල්ලෙහාට පාර. පාර දිගේ යම් බාන දියල්ල ගාවට යන්න පුළුවන් කිව්වා. ඒක කාලගුණේ පොඩ්ඩක්. ඔව්. ජැකට් දෙක එහෙම ලෑස්ති කර ගන්න එහෙනම්. එන්න හිමීට බහැලා. අල්ලන්න වෙයිද? අර පැත්තෙන් පේනවා ඩල්මඩුල්ල ටවුන් එක එහෙම.
අන්න දාලා මේ එන්න පාර. ගන්න වල් පොත්තක් තියෙන එක. අල්ලගෙන යන්න නැත්නම් සෙට් එක රික්ක මම දඩින් ගාලා බින්දකට දර බර ගගා එනවා. වතුර ගලාගෙන යනවා. පල්ලෙහාට ගිහලා බලමු තව. වහින දවස් වලට මේක දිලෙනවා ඇති. යමුද ඇති. මොනවද කියන්නේ? ඉන්න වෙටින පොඩ්ඩක් බලාගෙන ඉන්න. දැන් බෝතල් දාලා වැඩේ මේ මෙහෙට වැහැලා තියෙනවා මේ දවස් ටිකේ මේකයි කේස් එක. අවුල් ළමෙක් එක්ක යනකොට පොඩ්ඩක් ඉතින් ආරක්ෂාව පැත්තක් බලන්න එපේ. ඒ කේස් එක. අම්බෝ. තව චුට්ට දුරක් ඇත්තේ. හැබැයි අලුතින් මේ කිරි පාටට පේන අලුතින් කවුරු YouTube වීඩියෝ පටන් ගන්න ඉන්න එක්කෙනෙකුට නියම තැන මේ වීඩියෝ කරන්න. නිදහසේ නිදහසේ වීඩියෝ කරාගේ ලැජ්ජ බයට වගේ ඉන්න සෙට් එකට චෝයි. මං වගේ. අපි යාගේ ඒ කියන්නේ කොහෙද මම වාහනේ අරන් යන්නත් ඕනි, වීඩියෝ කරන්නත් ඕනි. එහෙම තමයි ඉතින් හිතාන්කෝ. බුදු ආම්මෝ වන්දරම් දැන් මේක කොහොමද පයින්නේ පඩි 500ක්. ඉතින් බෑග් එක මට දුන්නා නම් ලේසියිනේ. නැද්ද? දෙන්නකො මට ඕක. යා ළමයා තනි කරමු. මෙන්න මෙතන මේ කිරි කිරි ගාලා පොඩි වතුර පාරක් යනවා දෙනවා. ඒ දියල්ල ඔහොම සෙට් වෙන්නේ අර දියල්ල. මෙතන ඔන්නම පල්ලෙහාට ගියා. ඕම් පාර දිගේ. ඔන්නම අරහෙට ගියා. නේද මොම යන්න දෙන්නේ. හරි බෑක්වත් ගහන්න බෑ. පඩි මේක මං හිතා ඉස්සෙල්ලා මේකේ තිබුණ නෑ මෙහෙම පඩි පෙරලේ මේ පස්සේ තමයි හදලා තියෙන්නේ. ප්‍රසිද්ධ වෙන්නේ පොත් කොම්මට සිරි. ඒ පරිස්සමට එකපාරට යන්න බෑ ඈ මෙන්න බලන්න ඩයල් එක මේ. මොකෙද්ද කියන්නේ දන්නේ නෑ. ජී සර්පේ. මේ අනේ පුතේ අඟට පණියන් එතන මේ ගස් අස්සෙන් පේනවද දන්නේ නැහැ ඕගොල්ලන්ට දියැල්ල. නේ? දියැල්ල වල මේක උස වැඩි. අලාතර තියෙන්නේ. අයියෝ දැන් නම් ළඟයි. පන්නහැට තියෙනවා දැන් නම් ළඟයි. නම් කිරින්දි ඔය. කිව්වට ඒක මහත්තර බලාගෙන යන්නේ ඒක තනකින් යන්න තනියම වෙන්නේ නැද්ද? හරි අමාරුවෙන් බහිනෝ කට්ටිය පල්ලහැට. පොඩ්ඩයි තියෙන්නේ. දියැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ අපිට. ඒතර ළමයාත් එක්ක ඉන්න අපිට පැය භාගයක් විතර ගියා දියැල්ල ගාවට එන්න පල්ලමට. කෝටා මම්මි අමාරුවෙන් පඩි පෙරලි ගෙනගින්නවා අම්බෝ මෙන්න තියෙනවා කිරින්දිය ඔය. කිරින්දිය ඇල්ල. අට කාගෙන ආවට ඔය පැත්තෙන් වහින්න බෑ. මේකේ අර දියැල්ල දිලිසෙනවා මේ ලොකු වතුර පාරක් එන්නේ නැහැ දියැල්ලේ. ඉඳ රව් වලට පස්සේ අනිකර දිලිසෙනවා ගල්පොත්. ඔන්න. එතන දිහා එකපාරට බලා ඉන්න එපා. මෙතනත් පොඩි වලක් තියෙනවා මේ වල නම් ඒතර නාන්න සුදුසු නෑ. මේ උඩට යන්න සමයක් තමයි නැත්තේ. බලමු වෙන පාරක් හොයාගෙන කොහෙන් හරි.
රින්ද ඇල්ලකෝට වැඩි ප්‍රසිද්ධ නෑ. එහෙම කට්ටිය වැඩි ඇවිල්ලා නෑ. මේකෙත් මේ වතුර පාරක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ වහිනකොට ලොකු වතුර පාරක් එනවා ඇති මේකෙත්. ඉන්නවා යල්ලා කියන්නේ මේ මන්නේ කර ගල් පොත්තක් තමයි තියෙන්නේ. වෙන කිසිම දෙයක් නැහැ. ඔන්න දියල්ල. ඒ දියල්ලේ බාගදුරට නගින්න පුළුවන් නේ ගල් පොත්ත දිග. මෙන්න මේ පැත්තෙනත් තියෙන පොඩි වතුර පාරක් එනවා. ආයේ මෙතනින් උඩට තියෙනවා. මේක දියල්ල උඩ කොහොමද තියෙනවද කියන්නේ ගිහිල්ලාම තමයි බලන්න තියෙන්නේ. තාස්සේ නැති දියල්ල උඩ. අපි ළඟට යම් බලන්න අපි. මේ ගල්ල වේල්ලා තියෙන්නේ එහෙම ලිස්සීමක් නැහැ. මොන මෙතන ඉඳලා තමයි දියල්ල තියෙන්නේ. ඔය කිව්වට විශ්වාස කරන්නේ නැහැ. මේ ඉන්නේ ගිරින් දියල්ලේ මැද මම දැන්. ඔය දියල්ලේ භාගය අතරම නැගලා ඉන්නේ දැන්. මේ අතර 10 විතර මෙතනට ආවේ ඉතින්. එතන කට්ටිය ඇවිල්ලා ඉන්නේ ඕනේ දැන් කිනා දෙන්න ඇදීගෙන එනවා. ලස්සන පේනොත් දන්නේ අර දෙවල්ලවන්න අරේ දෙමින් සිටිනවා ඉන්නේ පැත්තට. කොහමද මැනිකේ යන්නේ? ඔන්න මේ දැන් යනවා අතරි. ඔන්න අම්ම යනවා ෆොටෝ ගහන්න බලයිමු කොහෙද යන්නේ කියලා.
යාළුවෝ කට්ටියත් එක්ක හරි ඇවිල්ලා බලන ලස්සන දියැලක් තමයි ගිරින් දියැල්ල. එනවනම් තමන්ගේ ආරක්ෂාව අංකලට තියාගෙන මේ සුන්දරත්වය විඳින ගමන් පරිසරයත් ආරක්ෂා කරගෙන තමන්ගේ ආරක්ෂාවත් තමන් විසින්ම සලසාගෙන ඇවිල්ලා නරඹන්න කියලා ආරාධනා කරනවා ලස්සන දියැල්ල. ට්‍රැවල් එකනතරි ගිරින් දියැල්ලේ චාරිකාව මෙතනින් නිමා කිරීමට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. තව වීඩියෝ එකක් දැම්මම බලන්න bell icon එක click කරලා තියාගන්න. තව වීඩියෝ එකකින් හමු හැමෝටම ජය වේවා. අයියෝ එනවා. ඔය ගලක් හෙල්ලෙන උතන එක. ඒකට කියන්නේ හෙල්ලෙන ගල කියලා.